Hi guys, welcome to my YouTube channel Was Online. කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. මම අද හදන්න යන්නේ වටලප්පන් එකක්. බලමු එහෙනම් කොහොමද මම වටලප්පන් එක හදන්නේ කියලා. මම මුලින්ම කරන්නේ බිත්තර ටික කඩලා අයින් කරගන්නවා. මොකද ඒක මට ලේසි. නැත්තම් කුස්සිය හැදි වෙනවනේ. ඉතින් ඔන්න ඔහොමයි මම බිත්තර ටික කඩාගත්තේ. මම මෙතන බිත්තර 21ක් කඩාගෙන තියෙනවා. මේ පළුවක තියෙනවා 350ක්. මම මේ වගේ හකුරු පළු 3ක් කුඩු කරගෙන තියෙනවා. හකුරු පළුවකට මම බිත්තර 7ක් දානවා. ඒ වගේම පොල් කිරි මම ඒ පළුවකට මිලිලීටර් 300ක් දානවා. ඒතර මම මෙතන මිලිලීටර් 900ක් අරගෙන තියෙනවා පොල් කිරි. එහෙනම් අපි බලමු අපේ වටලප්පන් හදන්නේ කොහොමද කියලා. ඒක නෙමෙයි. ඔගොල්ලොත් අන්නාසි ගෙනාවම අන්නාසිකේ උඩ ගහ මෙන්න මෙහෙම වතුර දාලා තියාගෙන ඉන්නවද? අපේ කිචන් එක ලස්සන වෙන්න. මම නම් එහෙම කරනවා. මම දැන් යන්නේ කුඩු කරගත්ත හකුරු එකට මං හදාගත්ත පොල් කිරි ටික දාලා හකුරු ටික දිය කරගන්න. මම මෙන්න මේ විදිහට මෙහෙම අතින් හොඳට හකුරු ටික දිය කරගන්නවා. ඒක දිය වෙනකන් එහෙනම් ඉතින් මං යනවා මං හදාගත්ත මගේ මිල්ක් ටී එක බොන්න. මේ තියෙන්නේ මං හදාගත්ත මගේ මිල්ක් ටී එක. චියර්ස්. හරි. මගේ ටී එකත් බීලා මම ආවා. දැන් මං යන්නේ පොල් කිරියේ දිය කරගත්ත හකුරු මිශ්‍රණෙයි කඩාගත්ත බිත්තර මිශ්‍රණෙයි මගේ බ්ලෙන්ඩර් කප් එකට 2 කලවමේ දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් ඔන්නෝම දෙකම එකතු කරලා බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මම ඒක වෙන භාජනයකට හොඳින් පෙරා ගන්නවා. ඒ වගේම මුළු හකුරු මිශ්‍රණයේ බිත්තර ටිකයි ඔක්කොම ওই විදිහට බ්ලෙන්ඩ් කරගෙන මෙන්න මෙහෙම භාජනයකට පෙරා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩර් කරලා පෙරාගත්ත සම්පූර්ණම වටලප්පන් මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. දැන් මම යන්නේ වටලප්පන් එක ස්ටීම් කරන ට්‍රේ එකට මිශ්‍රණය දාගන්න. මේ තියෙන්නේ මං වටලප්පන් එක ස්ටීම් කරගන්න ට්‍රේ එක. මට කොහොමත් දෙපාරකට විතර වගේ තමයි මේක ස්ටීම් කරගන්න වෙන්නේ. මොකද මම ඔක්කොම එකපාර ස්ටීම් කරගන්න තරම් භාජනයක් මගේ ළඟ නැහැ. මම කරන්නේ රයිස් කුකර් එකේ මේ තියෙන්නේ රයිස් කුකර් එකේ තමයි එක ලිපෙන් තියලා ඒ භාජනය තමයි ස්ටීම් කරගන්නේ. මම වැඩ කරන අතරදී වතුර එකක් පුරවලා වතුර එක රත් වෙන්න තිබ්බා. මම ඒ දාන්නේ එන සාල්ලට 2-3ක් තලලා. තාලා පොඩ්ඩක් මං හැන්දෙන් ඉතින් කලවම් කරනවා. එහෙනම් ඉතින් ඔහොම වහලා අපි තියමු මේක ස්ටීම් වෙන්න. ඒ වගේම මම මගේ හොට් ප්ලේට් එකෙත් තව රයිස් කුකර් භාජනයකම තව එකක් මම තිබ්බා. මොකද නැත්තම් පරක්කු වෙනවනේ. මොකද විනාඩි 45ක් 50ක් විතර යනවනේ එකක් ස්ටීම් වෙන්න. ඒක නිසා. මේ තියෙන්නේ මම ලිපේ තිබ්බ එක. මගේ මේක නම් දැන් විනාඩි 50ක් 55ක් පැයකට කිට්ටු වෙන වගේ ස්ටීම් වුණා. තැම්බිලා තියෙන්නේ. ස්ටීම් වෙලා තියෙන්නේ. දැන් අපි මේක අන්මෝල් කරමු. මේක ඉතින් උණුවෙන් දුන් දදා තියෙන්නේ. කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි මේ වටලප්පන් එක අන්මෝල් කරනවා නම් පොඩ්ඩක් විතර උණු ගතිය අඩු වෙන්න ඕනේ. නැත්තම් වටලප්පන් එක කැඩෙන්න බලනවා. ඒක නිසා මම ඔක පොඩ්ඩක් විතර ෆ්‍රිජ් එකේ තියලා කූල් කරා. මෙන්න මේ විදිහට තමයි අන්මෝල් කරාම තියෙන්නේ. අපි එහෙනම් කෑල්ලක් කපලා බලමු. ඉතින් ඔන්නෝම තමයි මං හදපු වටලප්පන් එක තියෙන්නේ. මං ගත්තේ ග්‍රෑම් 350යි හකුරු බෑ 3කුයි බිත්තර 21කුයි උකු මිටි කිරි මිලිලීටර් 900කුයි. ඉතින් ඔන්න ඔහොමයි මේ වටලප්පන් එක මගේ ක්‍රමයට හැදුවේ. ඔගොල්ලෝ එක එක්කෙනා එක එක විදියට ඉතින් වටලප්පන් හදනවා. කොහොම හැදුවත් වටලප්පන් කියන්නේ මාරම රස කෑමක්.
එහෙනම් ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටියට අහගෙන හිටියට thank you so much. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.